නිව්ලින්ක් ඩිජිටල් පරපුරේ පෙරගමන් කරු. ලැජ්ජ නැද්ද හලෝ කොල්ලෝ දෙන්නෙක් නේද මේ වයසක මිනිස්සයා බොණ්ඩ කතා කරන්නේ කියලා තියන්නේ අම්මෝ මෙහෙමත් තවලං සෝරි මචං මේ කැත කටක් නේ බං බැන්ද දාටනම් බ ඉවරයි පුතෝ ඉවරටම ඉවරයි අන්ඩර්ස්ටෑන්ඩින් එක 0 බං සි කොහොම කකුල් අත ගන්නෙ? උඹට දනි සමාරුවද? අත ගන්නෙ? උඹත් එක ජීවත් වුණ දනි සමාරුව නෙවෙයි. කොන්දා මාරුත් එදිනවා. ඒ මොකද ඒ? අර පියවෝට. ඔව්. ඌ ඇවිල්ලා පිස්තෝලයක් පෙන්නලා මාව දන ගස්සන්න ඇදුවා. උඹ දන ගැහුවා. මම? උඹ දන්නවනේ ජයේ. මම දන ගායද මේ රත්නේ. මම ඌව දන ගැස්සුවා. බොරු කියන්න එපා බං. ඌව දන ගැසුවා නම් උඹ මොකටද කකුල් අත ගා හිටියේ? ඈ? මේකනේ ඌ දන ගන්න දන්නේ නැහැ. උන් කෝටිපතියෝනේ. අපි දහස්පතියෝනේ. මං ඌට දන ගන්න ඉගෙනුවා. එහෙමද උනේ? ඔව්. හරි ඊට පස්සේ මොකද උනේ කියා? ඊට පස්සේ ඉතින් ඇහුවා උඹ ගැන. උඹ ඇඩ්‍රස් එක. උඹ කිව්වා. පේසුද බං? බොරු කියන්න එපා උඹ කිව්වා. පේසුද බං? මම කිව්වේ නෑ. ඔබ දන්නවද මම ඉපදෙනකොට මම පෙකිනි වල කපු දොස්තර මහත්තයා කියලා තියෙනවා කවදාකවත් මම කාව කෙනෙක්වත් පාව දෙන්නේ නැහැ කියලා. ඒකනේ. ඊට පස්සේ මොකද උනේ? මම කිව්වා ඉතින් මේ බෝකර් ජයගේ මේ ඇඩ්‍රස් එක අහන්න ඕනේ. හරිද? 6 ලේන් එකට ගියා නම් ඕන කෙනෙක්ගෙන් අහන්න බෝකර් ජය ගේ පෙන්නයි කියලා. ඊයලා වැඩක් නැහැ මචං එහෙම තමයි කියන්න ඕනේ පහදා. තෝ මව පාවා දීලා නෙමෙයි එහෙනම් මව සරණ පාවා දීලා තියෙන්නේ. අතර. තනබ මිරිකන්ට බෙල්ල මේ ඌ හිතවද? ආවා. තෝ කියපින්ද තමයි ආවේ. ඔබ දන ගැව්වද? පිසුද බං? මම දන ගැහුවේ නෑ මම. මේ ඔබට පිස්තෝල් පෙන්නුවද? පෙන්නවා. ඒකට බය වෙන්න එපා බා. ඒක බොරු පිස්තෝලයක් වතුර විදින එකක්. මොට්ටයක් තෝ බය වුණාද? අපරාධ මන් දන ගැව්වේ. ඔය කියන්නේ දන ගැහුවා කියලා ඒකේ රත්නත්‍රේ විදිහට දන ගැහුවා එහෙනන්නේ. ඇයි මම පොඩ ගිහින් කොහෙද? පොඩියක්. පොඩ ගිහින් කොහෙ යන්නද බං? හිටහන් කොහෙද යන්නේ? පොඩ ගිහින් නංග මොකද බං හදිසියේ එකපාරට යන්න හදන්නේ? ඇයි බෙල්ලත් අමාරුද? ඇයි මොකද? හොත් කියලා මේ උඹ හිටන් මයි යන්නම්. නෑ ඈ පොඩ්ඩ හිටේ. දහන් මේ ඉදලක් නැද්ද බං? ඉදලක් හොයාගන්න. ඇයි චිත්‍රන් දිද? තොපි දෙන්න මාරු වෙන්න හදන්නේ මම මෙච්චර වෙලා තොපි දෙන්නව තමයි හොයා ඇවිද්දේ අනේ පියෝ වෝට කියලා මට ඉඩමක් කරගස්සලා ඉවරලා වතුර පුරෝපු ඉඩම මාව නන්නත්තර කරලා මාව පාරට ඇදලා දැම්මා කාට හරි එක කරගස්සලා එහෙම කොහමද වෙන්නේ? යකෝ වතුර හිදිලා ඒකේ ඈ වතුර හින්නෙන්න විදියක් නෑනේ. නේ බං. ඒකනේ කියන්නේ. අපි මේ කිමිකල් දාන ගල කැඩුවේ. ඒක කිමිකල් කිව්වේ කෙමිකල් කිව්වේ මහත්තයෝ අර වතුර බවුසරේ එලවන් ආපු හාතයාගේ නම. ඒ මිස්ටර් කෙමිකල් ඌ තමයි වතුර ටික ලිතර දැම්මේ. අද තොපි දෙන්න මට විසඳුමක් දුන්නේ නැත්තම් හොඳද? මං තොපි දෙන්නම බය වෙන්න එපා ඔක පත්තු වෙන්නේ නැහැ. පත්තු වෙන්නේ නැති උනාට මේක කැපෙනවා. ඈ? කැපෙන එකක් ගන්න කැපෙන එක. තොපි දෙන්න දැනගනි. මං අද තලපත් කපනවා වගේ තොපි දෙන්නව කපන. තලපත් කපනවා වගේ. ඕකේ ඇටවල් කපන්නේ නෑනේ. මම ඇටවල්ලා. මෙහිනේ තලපත්. නෑ බෝල්ලා.
බෝල්ල ඇටවල්ල දෙකම අද තමයි එකට තියලා මම කපන්නේ. අන්න ඒක මතක තියාගනින් හොඳ. අන්න ඒක මතක තියාගනින්. හෙල්ලෙන්න එපා. හෙල්ලෙන්න එපා. කොහොම මේකපන් ආ? හෙල්ලෙන්නේ නැහැ. කුලකටවත් හෙල්ලෙන්නේ නැහැ. නේ. කපන්න එපා. හෙලෝ. මැඩම්. කියන්න. ඔව් මැඩම්. වැඩේ ෆාස් වෙලාද? අහන්න සන්තෝෂයි මැඩම්. අහන්න සන්තෝෂයි. ඔව්. ඒ කියන්නේ වතුර හොඳයිනේ මැඩම්. හරි. මං දිගටම වතුර බෝතල් දෙන්නම්. ඔව් මැඩම්. දිගටම බෝතල් දෙන්නම්. හෙල්ලෙන්න එපා. නෑ. මැඩම්ට නෙමෙයි කිව්වේ මේ මගේ යාළුවෙකුට කිව්වේ මැඩම්. ඔව් මැඩම්. මේ උඹ එතකොට ඊටම වික්කේ ලින්නට වතුර පුරවලද? ඔය කෙමිකල් වලට කියලා උඹ 50000ක් ගත්තා නේද? 50000ක් උඹට ගියේ නෑනේ. ඈ වතුර බවුසර් දෙකට රුපියල් 5000යි ගියේ. 45000ක්ම මේ සාක්කුවේ නේද? ඇයි බං ඒ වගේ බඩ වැඩ කරන්නේ? ඔල්ලන්න එපා ගොනෝ අරු හෙල්ලෙන්න එපා කියලා ගියේ. අනේ කරපු දවවට thank you so much. හරි මැඩම් හරි. ඔව් මැඩම් අනිවාර්යෙන් දිගටම බෝතල් දෙනවා. හරි මැඩම් thank you. එනවා. කඩුව තරගෙන ගහලා එනවා ගහ. මේක තියාගන්න. මේක තියාගන්න. මම යකඩ වලට කැමති නැහැ. හෙන වදිනවනේ මට. ගන්න. මල හත්තිලා ඔය මෙන්න පාත් වෙන්නේ හිත කතා දාන්න කියලාද? අයියන්ඩි පියනවන්න. මරණා සැටි මට පෙන්වන්න. නිකන් ඊළඟ කන්නේක පැත්ත කරලා හිටහා. මහත්තයා ඇටවල්ලක් කපන්න කියලාද කියන්නේ? නෑ. කැපේ කපන්න කලින්. ඔය දෙන්නට පුළුවන්ද හැමදාම මට වතුර බවුසර් දෙක ගානේ දෙන්න? මොකද කිව්වේ? වතුර බවුසර් දෙක ගානේ? දෙක ගානේ නෙවෙයි හතර ගානේ දෙන්නකෝ. අයි මොනවද මේ කියන්නේ? අපි කෙමිකල්ට දෙමුකෝ. කෙමිකල්? කෙමිකල් වල ගාව ගන්න එපා. අපි බිස්නස් එක කරමු. මේ මහත්තයා දෙනවා කියන්නේ වතුර මහත්තයා ඇල පාර හිඳනකම් දෙන්නම්. කුණු ඇල හිඳනකම්. කුණු ඇල? කුණු ඇලට වතුර එන්නේ උල්පත එන්නේ. උල්පත හිඳනකම් දෙන්නම්. අර පුංචි උල්පතක් දෙන්න පුංචි උල්පතක්. උල්පත පුංචි නේද වතුර එන්නේ හෝ ගහලා. හරි. මන් දෙන්නට හොඳට ගෙවනවා මතකයිනේ? අතන මට වැඩේ කරලා දෙන්න. මගේ වැඩේ පාස් වෙලා තියෙන රජේ. thank you. එහෙනම් ඕම් මං ගියා. මම පිහිය. ඔය දෙන්න මට ගොඩාක් උදව් කරනවනේ. මම මතක් වෙන්න මේක තියාගන්න. එහෙනම් මං ගියා. ඉතින් මේකේ මොනවද මං කරන්නේ? යකෝ මාළු කපන්න වරු. හත්තිලව්වයි. දැන් බං අඟුරුයි සමම්පිච්ච මලු හොයන්න එපා. මල හත්තිලව්වයි. ඒ මොනක් බං? ඇයි බං කුණු ඇලේ වතුර පිරිසිදු කරේ සමම්පිච්ච මලු අඟුරුයි දාලාන්නේ උඹ. අන්න මාත්. රත්තත් මේ වේටයි. තත්තයි ඇත්තයි. වැඩේ හරි. පුතේ ජනකමගේ රත්තරන් පුතේ මාත් එක්ක තරහින් නේද ඉන්නේ? ඔයා මට අම්මයි කරාපු දෙක හොල දුන්නේ නෑනේ. මේකනේ. දැන් එතකොට උඹට ඔය අම්මගේ ඔය කරාබු දෙක දැක්කහම විතරමද උඹට අම්මා මතක් වෙන්නේ? හරි. අපි මෙහෙම හිතමු. දැන් ඔය අම්මා පාවිච්චි කරපු සාරියක්, හෑන්ඩ් බෑග් එකක්, එහෙම නැත්නම් මේ අම්මගේ සෙරප්පු දෙකක් දැක්කම උඹට අම්මා මතක් වෙන්නේ නැද්ද? නෑ. අගේම කරුමේ. දැන් ඔය කරාපු දෙක නැද්ද? නෑ එහෙම නෙමේ. එහෙනම් කොහොමද? කරාපු දෙක කැඩිලාද? අනේ මේ තාත්තේ මට මේ කැඩිච්ච කරාපු නම් දෙන්න එපා හොඳේ. නෑ එහෙම දෙයක් නෙමේ. ඒත් පොඩි අවුලක් තියෙනවා. එතන. හරි. අපි මෙහෙම හිතමු. දැන් යම් කිසි විදිහකින් ඔය අම්මා පාවිච්චි කරපු කරාබු දෙක වගේම වෙන කරාබු දෙකක් මම උඹට ගෙනල්ලා දුන්නොත් උඹට උඹේ අම්මා මතක් වෙයිද? එහෙම නැකමක් නෑ තාත්තේ. මොකද එතකොට මට අම්මව
මවා ගන්න පුළුවන් නේ. මවා ගන්න පුළුවන් නේ. අනේ අම්බේ ඇතියාන්තම්. උඹ නම් පුතෙක් නෙමෙයි මගේම පිනට පහළ වෙච්ච දේව දරුවෙක්. මගේ අම්මගේ අම්මා. තාත්තත් මගේව තාත්තා. ඇතියාන්තම්. මග බල බල අතිය මගේ බල සුකුමල සුමන ප්‍රේමින් සරේ සනස අඳුරට පෙරියම් try කරලා ටන් 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 ටා ටික් 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 ටින් ටින් ටන් 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 ටක ටන් ටක ටන් ටක ටන් ටක ටන් ටක ටන් ටක ටින් ටින් මෙන්න මෙහෙට දෙන්න කොල්ලෙක් වෙන්න හදනවා කෝලා නේ ඕ මොකෝයි අකෝද ගියේ ඔන්න ඉතින් අදත් ප්‍රශ්න පත්‍රයේ දිගහරින්න පටන් ගත්තා. මම ඔයාලට හැමදාම කියනවානේ ගෙදරට ගොඩ වෙනකොට ප්‍රශ්න අහන්න එපයි කියලා. මම ප්‍රශ්න ඇහුවේ නැත්තම් හොඳට තියෙයි. මෙලහට එනම් මේ ගෙදර ගෑණියෙකුත් ගෙනහල්ලා. ඇත්තයි සත්තයි. පිස්සු කතා කරනවද? පිස්සු කතා කරන එහෙම කරනවද මම? නේ ඇයි ඒ? කෑම බෙදලා තියෙන්නේ. වගිලා කන්න. ඔය කෑවද මැනික? මල කෝලා. අනේ අම්පා මටත් හම්බුණා මේ වගේ මිනිස්සෙක්ව. ඒකනේ කියන්නේ කොයිතරම් වටිනවද නේ අන්නේ කියන්නේ. කොළවයි කෑවද? ළමයි කෑවද? ළමයි කන ළමයි ඉතින් ගෙදර ඉන්න දෙපේ. එයි මේ ඇයි ඒ? ඇත්තටම ළමයි ගෙදර නැද්ද? නෑ අනේ නෝ ටවුන් යනවා කියලා ගියේ. මට සිත් මරු. අඩේ මරු. කෙල්ල කොහෙද ගියේ? ටවුන්ට ගියේ. ඔව්. අම්මා මරු වෙනවා දැන් මේ නිකන් නෑ මේ. ටක් ගාලා මං ගිහිල්ලා එන වොච් එකක් දාගෙන ඇවිල්ලා නිවාඩුව කමු ඈ. නිවාඩුව. ඇත්තද? ඔව්. මේ ජයය කියන්නේ අවස්ථාවක් ආවොත් ආයේ මගහරින්න කෙන්නේ මේ හොඳේ. නැත්තයි සත්තයි හොඳේ. හරි. එහෙනම් ඉතින් ඔයා ගිහලා වොෂ් එකක් දාගෙන එන්නකෝ. හාකෝ. ඔය ගිටාර එක පොඩ්ඩක් දෙන්න. ඈ? මග බල බල හිටියේ මම සුදා ටන් 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 ටික ටන් 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 මල කෝලම. මල කෙලියයි. මලගේ මගුල්ගේ දෙකම එකට ඇවිල්ලා. අනේ උදේ මෑණියන්ගේ බෙට්ටි එක දුන්නේ නැහනේ. අද ඉතින් මට කන්න තමයි වෙන්නේ. අනේ එන්න ඉස්සෙල්ලා පොඩක් කවර එකක් දාන්න. එනවා. මගේ ජයයන් වහන්සේ මාව ආරක්ෂා කර දෙත්වා. අනේ දෙයද. අයියෝ. මාව හවුනා හොයාගත්තා. තමුසේ මට කියනවා තමුසේ මොනවාද හැංගි කරන්නේ? නෑ මං හැංගිලා ඔට්ටෝයි ගන්න ඇති. ඔයා මාව හොයාගන්නද කියලා බලන්න. තමුසේ මට කරපු අපරාධ වලට තමුසේ කොහේ හිටියත් මං හොයා ගන්නවා. මම අපරාධ කරා. තමුසේ දැන් මට කියනවා තමුසේ මොනවාද දෙයියන්ගෙන් ඉල්ලුවේ? මං එල්ලුවේ මගේ අංගනාගේ සෑම අංගයක්ම අංග සම්පූර්ණ කර බෙඩ් එකට තියන්න කියලා. ඒක මිසක් මේ ඒක නෙවෙයි. මට කියනවා කොමගේ බෙට්ටි එක. ඒ තිබ්බේ කොහෙද තිබ්බේ? on the table. තමුසේ උදේ පාන්දර අතන මෙතන රෝන්දේ ගහලා ඇවිල්ලා එතන බොරුත් කියන්නේ නවනේ. මම මොකුත් කරේ නෑ. තමුසේ කියනවා කොහේ සල්ලි? මොන සල්ලිද? ගන්නවා සල්ලි. මන් ළඟ සල්ලි නෑ. සල්ලි නෑ. අංගන මේ සාපුවක් දාන්න බෑකෝ. සාපු දෙකේ හිල් මිසු බලන් ඉන්නවද? මිසු බලන් සල්ලි දෙන්න. මෙච්චරයිද? ඔච්චර තමයි. එච්චරයි. දැන් තමුසේ දැන් කරන්න මොනවාද? කරන්න ඕනේ. දවසේ කොටසක් තියෙනවනේ ඉතුරු අනේ.
බෙට්ටි එක හදන්න ඕනේ. උදේ කෑම හදන්න ඕනේ. රෙදි ටික හොදන්න ඕනේ. තෝව නාන්න වතුරක් කුණු කරන්න ඕනේ. කාට? අංගන. ඔයා. එච්චර තමයි ඉතින්. දැන් ඔයාගෙන නිදා ගන්න ඕනේ. නිදා ගන්න. ඒක ඔක්කොම කරලා තියෙනවා. හරි. මම වැල්ලා ගත්ත සල්ලි මේකේ පද්ද ගෙදරට තරයි යනවා. එයනේ මුක්කා බලා කියලා කෝ ගත්තේ හොග. තෝ පරිලම යන්න ඕනේ. මෙහෙමයි. මම මේ ගෙනාවේ හොඳ ගතමන්ට් එකක් අතට ගන්න පුළුවන් විදිහේ වැඩක් ජයයි. හරි කිසි දෙයකට බය වෙන්න එපා. මේ බ්‍රෝකර් ජයයේ වැඩකට අත ගැහුවොත් ආයෙ නිකන් කිරි ගහට මෝල් ගහෙන් ගැහුවා වගේ තමයි. ඉතින් බය වෙන්න එපා මම සෙට් කරලා දෙන්නම්. හැබැයි දැන් එක ප්‍රශ්නයකට තියෙන්නේ බැටි උතලාලි අර කොල්ලව අපි S2කට දැකලා නැහෙනි. ඌ කොහොම ඉකෙද්ද කියලා දන්නේ නැතුව කොහොමද කෙල්ලෙක් සෙට් කරන්නේ? මේකනේ මම දැන් කොහොමද ගෙදර යන්නේ? දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ හැදියාවයි ලස්සනයි විතරයි. හැදියාවත් එතකොට හැකියාව මේ මුදලාලි මම මේව හැමදාම ඉවසුවා. අද නම් ඉවසන්නේ නැහැ. මම අද ජයට කියන මේ ඔක්කොම ජය ආදරේ කරද්දි මචං අර ගඟ සීන් එක තියෙන්නේ මචං අර ගඟ ගලාගෙන යනකොට මචං හැල හැප්පීම් මැද්දේ මචං ගඟත් ලස්සනයිලුනේ මචං. ඒ වගේ තමයි ලව්ත් මචං. මචං බාධක එන්න ඕනි, කක්කි ගොඩවල් එන්න ඕනි, කක්කි කන්න ඕනි මචං. එතකොට තමයි මචං ආදරේ වුණත් මචං සුන්දර වෙන්නේ. අනේ මේ සනා අනේ මේ තමුස දන් ඉට්ටි ගෙඩියක් නැහැ උයි. තමුස කටවාගෙන ඉන්නවා. ඒක මම බලාගන්න. දැන් ඉතින් ගිහලා යන්න එපා. ගිහලා තමයි යන්න දිහා ගන්න ඕනේ. කලකුන් නෙමෙයි කණ්ඩ වෙන්නේ. අර පොර කිකිලි අයස්සුනා. හොඳට කිකිලි නිදි. නිව්ලින්ක් ඩිජිටල් පරපුරේ පෙරගමන් කරෝ.